කොහොමද යාළුවෝ හැමෝම හොඳින් ඉන්නව නේද? මම මේ වීඩියෝ එක පටන් ගන්නේ රෑ 9ට වගේ. රෑට කෑම කාලා ඉවර කරලා ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ අපේ මෙහි ඉන්න බ්‍රිටිෂ් යාළුවෝ 30 දෙනෙකුට වගේ පේස්ට්‍රි හදන්න. මේ වීඩියෝ එක මම කරන්නේ සිකුරාදා රෑ 9ට වගේ. ඊට පහුවෙනිදා සෙනසුරාදා තමයි මේ ෂෙයාර්ඩ් ලන්ච් එක තියෙන්නේ. ඉතින් ඒ දවස හස්බන්ඩ් වැඩ දවසක් නිසා මම හිතුවේ අපි තුන්දෙනාට යන්න වෙන්නේ නැහැ කියලා. හැබැයි අපේ යාළුවෝ නම් ඒක පිළිගත්තෙම නැහැ. එයාලා කිව්වේ කමක් නැහැ හස්බන්ඩ්ට වැඩට යන්න දෙන්න. අපි කවුරු හරි එනවා ඔයාවයි දරුවවයි එක්කගෙන යන්න කියලා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? එයාලා අපිට හරිම කැමතියි. ඒ වගේම තමයි ශ්‍රී ලංකන් ෆුඩ්ස් වලට එයාලා මාරම කැමතියි. ඉතින් මම මේ එයාලට උයන පළවෙනි වතාව නෙමෙයි. සැරෙන් සැරේ සමහර වෙලාවල් වල මම ඒගොල්ලන්ට කෑම හදලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මගේ කෑම බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා මම හොඳටම දන්නවා. මං අද පේස්ට්‍රි එකේ කරි එකට පාවිච්චි කරන්නේ මේ සැමන් වර්ග 3. මේ වර්ග 3 එකට මික්ස් කරලා හැදුවම හරිම රසයි. ඒත් මට වැරදිලා ටොමැටෝ සෝස් තියෙන එකක් ගෙනත් තියෙනවා. මං ඒ ටික අයින් කරලා තමයි කරි එක හදන්න ගත්තේ. ඔයාලා දැක්කනේ මම එකම එක මිරිස් හැන්දයි දැම්මේ. ඉතින් සමහරුන්ට ඒක පොඩ්ඩක් සැර වුණා. ඒත් ඉතින් සැරයි කියලා නම් එතේරියේ නැහැ. හැමෝම වගේ කෑවා. මෙහි අයට මිරිස් කන්න හරි අමාරුයි. හරි අමාරුයි නෙමෙයි සමහර අයට නම් කොහොමවත්ම බැහැ. ඉතින් මං කලින් දවසේ රෑ කරි එක හදලා තියලා කිචන් එකත් ක්ලීන් කරලා තමයි නිදාගන්න ගියේ. මොකද මට ඊට පහුවෙනිදා පේස්ට්‍රි ටික හදන්න ලේසි වෙන නිසා. මේ ඊට පහුවෙනිදා උදේ හස්බන්ඩ් උදෙන්ම වැඩට ගියා. මම චුට්ටක් එළිය දිහා බලාගෙන ඉඳලා කුස්සිය පැත්තට ආවා. මගේ වැඩ ටික කරන්න ඕන නිසා. ඉතින් චූටි දූ නම් තාම නීති. මම උදෙන්ම චූටි දුවගේ කෑම හදලා අපි ඉක්මනට උදේ කෑම ගත්තා. ඊට පස්සේ ටට්ටක් ගාලා මම පේස්ට්‍රි ටික හදන්න පටන් ගත්තා. මොකද යාළුවා එනවා කිව්වා 11:00 වෙනකොට. ෂෙයාර්ඩ් ලන්ච් එක පටන් ගන්නවා හරියටම 12ට. මෙයාලා ඉතින් වෙලාව කිව්වොත් වෙලාවම තමයි. අපේ මේ යාළුවෝ ටික අවුරුද්දට 2-3 පාරක් වගේ ෂෙයාර්ඩ් ලන්ච් එකක් ඕගනයිස් කරනවා. ෂෙයාර්ඩ් ලන්ච් එකක් කියන්නේ මෙතනට 20 දෙනෙක් සහභාගී වෙනවා නම් සාමාන්‍යයෙන් ෆැමිලි එතකොට 10ක් 12ක් වගේ වෙන්න පුළුවන්. එතකොට ඒ හැම ෆැමිලි එකකින්ම මොනවම හරි කෑම දෙයක් හදාගෙන එනවා. ඔයා මෙන්න මේ දේ හදන්න ඕනි කියලා කවුරුවත්ම කියන්නේ නැහැ. තමන්ට කැමති දෙයක්, තමන්ට ආස දෙයක්, අනිත් අය කන්න කැමති වෙයි කියලා හිතෙන ඕනම දෙයක් මෙතෙන්ට ගේන්න පුළුවන්. ඉතින් අපේ සමහර යාළුවෝ නම් කඩින් කෑම අරගෙන ඇවිල්ලා තිබුණා. මොකද මෙහි සමහරු උයනවා ටිකක් හරිම අඩු නිසා. යාළුවත් වෙලාවටම ආවා. ඉතින් මම කලින් දවසේම චූටි දුවගේ කාර් ෂීට් එක අපේ කාර් එකෙන් අයින් කරලා තියාගෙන හිටියේ. ඒක යාළුවගේ කාර් එකෙන් තියලා ඒ ඔක්කොම ලෑස්ති කරලා චූටි දුවත් වාඩි කරවලා අපි දැන් මේ ෂෙයාර්ඩ් ලන්ච් එකට යන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් අපි අපේ තැනට දැන් ගොඩක්ම කිට්ටුයි. අපි ආවට පස්සේ චූටි දුව මෙන්න මේ විදියට එයාගේ වැඩ පටන් ගත්තා. ඔයාලට පේනවද මේ චූටි දුව ඉන්න තැනට පිටිපස්සේ මේස තියලා කෑමි ජාති තියලා තියෙනවා. වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මෙතනට ආවට පස්සේ යාළුවෝ ගොඩක් හම්බ වුණා. ඒගොල්ලොත් එක්ක කතා කර කර ඉන්නකොටයි චූටි දුවගේ පස්සෙන් එහා මෙහා ඇවිදිනකොටයි අනේ මට කෑම මේසෙ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මේ බලන්නකො චූටි දුවගේ වැඩේම යාළුවෝ අල්ලගෙන සෙල්ලම් කරන එක. කෑම කාලා එතනම පොඩි ඕපන් ඒරියා එකක් තියෙනවා. ඒකේ තමයි මේ පොඩි පැටව ටික සෙල්ලම් කරන්නේ. ඒ සෙල්ලම් කරලා එතන ඉඳ මදි වෙලා මේ කොහෙද දන්නවද යන්නේ? පාක් එකට. ඉතින් බලන්නකෝ අපේ චූටි දුව එයාගේ යාළුවොත් එක්ක යන හැටි. එයාට මාව ඕනෙම නැහැ. පාක් එකට ඇවිල්ලත් එයා සෙල්ලම් කරන්නේ එයාගේ යාළුවොත් එක්ක. ඉතින් ටික දවසකට පස්සේ තමයි එයාට මේ යාළුවෝ ටික හම්බ වුනේ. ඉතින් ඒක නිසා එයා හරිම සතුටින් තමයි අද ඉන්නේ.
කොයිතරම් සෙල්ලම් කරලද කියලා ඕගොල්ලන්ට පේනව නේද? දැන් හොඳටම හවස් වෙලා ඒත් ගෙදර යන්න නම් කිසිම උවමනාවක් නැහැ. ඉතින් මේ විදියට ලස්සන දවසක් ගෙවිලා ගියා. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න.